ගින්න උපදුන දවස තමයි සවුදා. කවදද? සවුදා. හරි ගිනි තියන්න හොඳම දවස තමයි සවුදා දවස. හරි එතකොට මෙයාලා ඒක හරියටම දවස තීරණය කරනවා. හරි තීරණය කරලා තමයි පුතේ ගිනි තියන්න යන්නේ සාමාන්‍ය උදේ පාන්දර ගිනි තියන්න යන්නේ හේලා. හරි අර මේක දවල් යන්නේ. දවල් යද්දි එතකොට ගෙදර අඹුවත් එක්ක හරි රණ්ඩු වෙලා තමයි යන්නේ. තේරුණාද? මොකද එතකොට තමයි ගින්න පහසුවෙන් තියන්න පුළුවන් කියන්නේ. හරි එතකොට මේ රණ්ඩු වෙලා ගෙදර කෙනත් එක්ක රණ්ඩු වෙලා ගිනි තියන්න ගියාම දැන් මේක ලොකු ගොඩක් නේ. අර ගස් කපලා ඔක්කොම එකතු කරලා තියෙන දවස. හරි මෙයා එක පාට ගිහිල්ලා කවදාවත් ගින්න තියන්නේ නෑ හරි මේක වටේට ඉස්සලා යනවා. ඒගොල්ලෝ යාදින්නක් කියවන. මොකද කියවන්නේ? යාදින්න මෙහෙම. මේ වල්ලැල්ලූ බිමේ උඩින් ආසින් ඉගිලී යන පුරගගා යන බඩගගා යන පොළොව පස් යට ඉන්නා වූද මේ තබනා ගින්නට අලු නොවි ඵලයල්ලා කියලා මේකේ යාදින්නක් කියවලා පුතේ මේක වටේට තුන් වතාවක් යනවා. ඒ ගිහිල්ලා තමයි මේකට ගිනි තියන්නේ. පෙල් රකින්න කුරහන් පැහිනාහි